විටක ලං වෙලා විටක වින් වෙලා කෙවෙන අපි ආදරේ. Hi guys, welcome to my YouTube channel. මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නවා ඇති කියලා. මේ මං අද අරන් එන්නේ මගේ YouTube channel එකේ දෙවනි vlog එක. අද තියෙන්නේ මගේ චුටි මල්ලිගේ birthday එක. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. අද උදේම නැගිටලා අපේ අම්මා කිරිපත්තයක් හදලා තිබුණා. ඉතින් ඒක අපි තුන්දෙනාත් එක්කම රස බලලා උදේ පාන්දර අද අපේ අම්මා නැහැ ගෙදර. ඉතින් ඒක නිසා අපේ අම්මා වැඩට ගියා. මමයි ලොකු මල්ලි චූටි මල්ලි විතරයි ඉන්නේ. අපි තුන්දෙනාත් එක්ක උදේට කාලා අපි තුන්දෙනා හිතුවද පන්සල් යන්න ඕනේ කියලා. මොකද මල්ලිගේ බර්ත්ඩේ එක හින්දා අපි ගොඩක් ආසාවෙන් හිටියේ පන්සල් යන්න. තමන්ගේ බර්ත්ඩේ එක දවසට තමන්ගේ පන්සලට පල්ලියට ගිහිල්ලා එතන තියෙන වතාවත් කරන එක තරම් සතුටක් මං හිතන්නේ තව තැනකින් ගන්න පුළුවන් කියලා. මොකද හිතේ තියෙන නිදහස, ඒ හිතට ඕනි හැමදේම එතනදි ලැබෙනවා. අර අපි එතනට ගිහිල්ලා මලු අතු ගාලා ඊට පස්සේ එතන තියෙන දේවල් අපි කරපුවාම අපිට තියෙන සතුට, එතන තියෙන නිදහස, ඒක වචන වලට ගන්න අමාරුයි. ඒකේ තරම් ලොකු නිදහසක්, ලොකු මානසික සුවයක් අපේ හිතට දැනෙනවා. ඒක ඔයාලත් අත්විඳලා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක බයික් එකේ තමයි ගියේ. ඔය ඉන්නේ අපි තුන්දෙනා බයික් එකේ යන ගමන් කොහම හරි. ඉතින් අපි තුන්දෙනා ලෑස්ති වෙලා ඉක්මනටම බයික් එකේ යන්න තමයි හැදුවේ. මේ අපි ඇවිත් තියෙන්නේ අපේ ගෙදර ඉඳලා අපිට යන්න පුළුවන් ළඟම බෝධියට. අපි හිතුවා අර උදේ ටිකක් අපි යනකොට පොඩ්ඩක් පරක්කු වෙච්ච හින්දා පන්සලට යනවට වඩා අපිට හිතුණා මේ බෝධියට යන එක හොඳයි කියලා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක බෝධියට ඇවිල්ලා අපි බෝධිය මුලින්ම ඒකේ අර අතු ගාන තිබුණු ටිකක් තිබුණා. ඉතින් ඒ ටික ඔක්කොම අපි කළා. ඉතින් මං විතරක් ඒව කරලා නැහැ. චූටි මල්ලි ලොකු මල්ලි අපි තුන්දෙනාත් එක්කම කරේ. ගොඩාක්ම මට ඕනේ චූටි මල්ලි අතින් මේ හැමදේම කරවන්න. ඊට පස්සේ අපි අරන් ගිහපු මල් ටිකත් මේ විදිහට මල් වට්ටියක් අරගෙන ඒ ටික ලස්සනට අහුරන්න දුන්නා. චූටි මල්ලිත් හරිම ආසාවෙන් මේ දේවල් කරනවා මම දැක්කා. විටක ලං වෙලා විටක වින් වෙලා කෙවෙන අපි ආදරේ. කෙලවරක් සොයා තවම දැවෙනවා මෙරි මෙරි ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දේත අහිමි කියා. මගේ වැඩේම ඔන්නෝම යාගේ මුහුණ දෙපැත්තෙන් අල්ලගෙන යාට වද දෙන එක. මම නිතරම කරන දෙයක් තමයි. යාට සමහරවල් රිදෙලා අඬනවා. ඒකට මං හරි ආසයි යාට ඒ වැඩේ කරන්න. යා දන්නවා මං ඒක යාට කරන්නේ ආදරෙට කියලා. ඊට පස්සේ අපි මල් වට්ටි ටික ඔක්කොම පූජා කරලා අපි ආවා පහන් පත්තු කරන්න. ඔය දැන් අපි පහන් පත්තු කරගෙන තමයි ඉන්නේ. කෙලවරක් සොයා තවම දැවෙනවා මෙරි මෙරි ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දේත අහිමි කියා. දුක තද කරන් මාමිර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් අපි. ඔන්න බලන්නක දැන් අපේ චූටි මල්ලි කැම් එකට තියෙන හිනාව. මාරි හිනාවක් දානවා කැම් එක දැක්කට පස්සේ. කොහොම හරි අපි උතන පහම් පත්තු කරා. ඇත්තටම මම චූටි දෙයක් කියන්නම්. අර අපි ගෙදරට වෙලා ප්‍රශ්නවල අපි ගොඩක් ඔළුව අවුල් කරගෙන අපි මොනවා හරි හිත අඬ අපි එහෙම ඉන්න ජීවිත අපිට එහෙම වෙලාවල් අපිට එහෙම අවස්ථා ඕනි තරම් ජීවිතේ තියෙනවා. හැබැයි ඊට වඩා අර අපේ මානසික නිදහස, ඒ හැමදේම ගැන හිතලා ඔහොම පොඩ්ඩක් එළියට ගිහිල්ලා තමන් අදහන ආගම චුට්ටක් මතක් කරලා අපි එහෙම කියන්නේ අපි ඒ වගේ තැන්වල ටිකක් නිදහසේ ඉන්න තරමට අර ගොඩාක් ප්‍රශ්න ඇත්තටම කියන්නේ ඔය දවසෙත් මම යන්නේ මගේ හිතේ ලොකු දුකක් තියාගෙන. ඒ වුණාට එතනට ගියාට පස්සේ ඇත්තටම
ටිකකට හරි මොහොතකට හරි අපිට හැමදේම අමතක කරන්න පුළුවන්. මම ඒක කියන්නේ මගේ අත්දැකීමෙන්. දැන් ඔය මම එතන ඔය වීඩියෝ එකක් ගන්න ගිහිල්ලා කොහොම හරි මේ වීඩියෝ එක දාගෙන මොකක් හරි ඔය එකක් හොයනවා. ඒ කියන්නේ මට මතක විදිහට අපේ ලොකු මල්ලි මට මොකක් හරි පෙන්නනවා. එයාත් එක්ක මොකද හරි කියවන්නේ. ඉතින් අපේ චූටි මල්ලි අපිට වඩා චූටි. කියන්නේ මට වඩා ලොකු මල්ලි උසයි. ඉතින් අර එයාව මට මේ වීඩියෝ එකට පෙන්නන්න බෑ. එයා උස නැහැනේ අර චූටිනේ. ඉතින් ඒක හින්දා ඔන්න දැක්කනේ මම ඔතනත් අර එයාගේ මූණ දෙපැත්තෙන් අල්ලලා වැඩේ කරනවා. මට ඒක ඔටෝ කෙරෙනවා. ඇත්තට මගේ හිතලා කරනවට වඩා මට ඒක එයාගේ මූණ මෙහෙම දැකපුවහම එහෙම කරන්න හිතෙනවා. අපි අපේ කුරුල්ලවත් ඉතින් ඔය පාරයිනෙන් තියලා තමයි ආවේ. ඊට පස්සේ අපි කොහොම හරි වතුර කල වගේක් පුරව ගත්තා බෝධිය නාවන්න. ඊට පස්සේ අපි ඒ දේත් කරා. අපි ඒ හැමදේම කළා හරි ඉක්මනට උතනින් දුවගෙන ආවේ නැහැ. අපි ගොඩාක් වෙලා උතන ඉඳලා තමයි අපි ආවේ. අපි එතනදිත් කතා වුණා මේ තියෙන නිදහස, ඒ දැනෙන ඒ හැඟීම එක වචන කරන්න බෑ කියලා. ඊට පස්සේ කොහොම හරි බයික් එක කරන් ආවේ මම. ඔය මං යාට වීඩියෝ එකක් ගන්න කියලා කිව්ව මල්ලිට මේ කොහොම හරි ඒකේ මම මොනවා හරි කියවනවා. ඉතින් ඒකින් තමයි ඔය ලොකු මලක් දාලා ඒක වහලා තියෙන්නේ. මේ මොනවද මන් දන්නේ කියවනවා ඉවරයක් නැහැ. සමහරවිට මං ගියපු ගමන වෙන්නේ නැති. කොහොම හරි සෑහෙන දුරට කියවුවා. ඊට පස්සේ අපි මල්ලිට චොක්ලට් එකක් හම්බ වුණා. බර්ත්ඩේ එක හින්දා අපි ඇවිල්ලා බර්ත්ඩේ එක පොඩියට සෙලිබ්‍රේට් කරා. ඉතින් ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාලා තියෙනවා. ඉතින් අදට ගිහින් එන්නම් අලුත් vlog එකකින් හම්බ වෙමු. bye. ඒ වගේම මගේ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon click කරලා මාත් එක්ක දිගින් දිගටම එකතු වෙන්න කියලා. ඒ වගේම like කරලා